හලෝ වීවර්ස් ඉතින් එමනං නිවිෂන් හෝම්ස් YouTube නාලිකාවෙන් කෙනන සිහින නිවසට පාර වීඩියෝ මාලාවේ අයවිනි වීඩියෝවත් එක්ක තමයි දැන් ඔන්න අපි එකතු වෙන්නේ. ඉතින් අද දවසේ මොනවද කතා කරන්න ඕන. අද තමයි දවස මොකද ඔබේ සිහින නිවසේ ප්‍රථම අඩිතාලම දාන තමයි දැන් අද හදන්නේ. ඉතින් ඒ කියන්නේ ඔබේ නිවස ඔබේ නිර්මාණ ශිල්පයට නිර්මාණය කරන්න දෙන්න ප්‍රථම අපි මොනවද එකතු කරගත්තු යුත්තේ සහ ඔබ මොනවද ඔහු වෙත යෑමේදී ඔබ දැනුවත්ව යුතු දේවල් ටික අද එහෙනම් එකින් එක කතා කරමු මේ ඉන්ට්‍රෝ එකකින් පස්සේ. හොඳයි ප්‍රතිදින බලන්න ඕන ඔයා කවුද ඔයාට පුනවද ඕන ඒ කියන්නේ මම කවුද මට මොනවද ඕන වෙන අවශ්‍යතාවයන් කියලා ඉස්සෙල්ලාම. ඉතින් බොහොම හොඳයි අපි කොලේක ලියාගත්තනම් මෙන්න මේ ටික ඔබ නිර්මාණ ශිල්පියෙක් ගාවට යද්දී හරිම පහසුයි. මොකද හැමදේම ඔබට මතකයි එතකොට. ඉතින් උදාහරණයක් විදිහට මම කිව්වොත් ගොඩක් අමුත්තු ඒවාට කැමති නම් ඔබට ඇත්තටම ලොකු සාලුවක් ඕන වෙනවා. ඔබ වැඩ කරන්නේ ඔබේ ගෙදර. ඔබ නිවසේ ඉඳන්නම්. ඒ කියන්නේ නිදහස් කාමරයක් ඔබට අත්‍යවශ්‍ය වෙනවා. අන්න ඒ වගේ ඔබ කල්පනා කරන්න ඔබේ තියෙන චර්යා රටාවන් මොනවාද? ඔබට ඕන මොනවද කියන දේ අපි ප්‍රථමයෙන් හොඳ ලිස්ට් එකක් ලියාගමු. නිර්මාණ ශිල්පියට එනම් පෙන්වන්න පුළුවන් ප්‍රථමයෙන්. දෙවැනි කාරණය නම් ඉඩමේ තොරතුරු ගැන ඔබ දැනුවත් වූ යුතුයි. ඒ ඉඩමේ කඳු බෑවවත් තියෙනවද? තනි තලාවක්ද? නැත්නම් පිටිපස්සේ ලොකු කුඹුරක් තියෙනවද? ලොකු අත්තක් තියෙනවද? ඉස්සරහා මුහුදද ලොකු පාරක්ද? අන්න ඒ දේවල් ටික ඉඩමේ තොරතුරු ගැන. ඒ වගේම තමයි හිතන්නකො ලොකු ගහක් තියෙනවා. මේ ගහ මම තියාගන්නවා. ඉතින් ඒ වගේම තමයි මං අනාගතයේදී මෙන්න මෙතන මේ මල් පාත්තියක් දාන්න හිතන්නේ. එහෙම නැත්නම් මොන හරි පළතුරු වවන්න හිතන්නේ. ඉතින් මේ වගේ දේවල් අන්න ඊළඟට ලිස්ට් එකක් ගන්න මේ ඉඩමේ තොරතුරු පිළිබඳව. ඉතින් ඒ වගේම ඔබට පුළුවන් සයිට් ප්ලෑන් එක අදාළ පළාත් ආයතනයට අරන් ගිහිල්ලා ඔබට පුළුවන් මේකේ ගොඩනැගිලි සීමාව කොතනද තියෙන්නේ. ඒ වගේම පාර කොතනද තියෙන්නේ කියන දේවල් ටික ඔබ ලකුණු කරගෙනම ගියොත් ඔන්න ගොඩක්ම පහසුයි ඔබේ නිර්මාණ ශිල්පියට. ඉතින් ඔබේ බජට් එක ලියන්න කොච්චරක්ද මට වියදම් කරන්න පුළුවන්. හිතන්නකෝ බිරිඳගේ ගෙදරින් දෙන්නම් කිව්වා මෙන්න මේ කොස් ගහක් දෙන්නම් කිව්වා. තේක ගස් ටික මම දෙන්නම්. එහෙම නැත්නම් වැලි ටික දෙන්නම්, ගඩොල් ටික දෙන්නම්, පාස්කුලි ටික දෙන්නම්. ඒ වගේ ඔබට ලොකු දේවල් ටිකක් ගෙවල් වලින් හම් වෙන්න පුළුවන්. ඉතින් ඒව ගැනත් ඔබ ඇනලයිස් කරලා ඔබ ඔබේ සටහනට ඔබ එකතු කරගන්න මෙන්න මෙච්චරක් මට පුළුවන් මේකට යොදවන්න. ඒ වගේම බලාගත යුතු කාරණයක් තමයි ඔබගේ සිහිනේ තියෙන්නේ අවකාශය වැඩි මොඩර්න් හෝම්ස් ගණයට අයත් නිවසක්. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට ගත්තොත් මොඩර්න් හෝම්ස් ලිවිං ඩයිනින් පැන්ට්‍රි කියන එක ඒකෙදි බිත්ති භාවිතයක් කරන්නේ නැහැ. බොහෝ විට ලොකු අවකාශයක් තමයි එතන නිර්මාණය වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි ඔබට පුළුවන් ට්‍රැඩිෂනල් ක්‍රමයට ඒ කියන්නේ පාරම්පරික ක්‍රමයට යනවා නම් කොවිට ඉතින් කාමරයක් කාමරයක් විදිහට වෙන් කරලා තියෙනවා ඒ වගේ නිර්මාණවල. ඒ වගේම තමයි ඔබ තව කල්පනා කරන්න ඕන දැන් කොහොමද මේකට විදුලිය ලබා ගන්න කියන දැන් අපිට සෝලාර් පවර් එක ඒ කියන්නේ සූර්ය බල ශක්තිය අපිට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේ දේවලුත් ඔබ කල්පනා කරන්න එහෙමනම් ඉතින් මේකත් සටහනට ඔබ එකතු කරගන්න මතක ඇතුව. ඔබගේ දර්ශන ටික එකතු කරගන්න Pinterest එකෙන් ඒ වගේම වෙනත් වෙබ්සයිට්ස් වලින් Instagram එකෙන් එකතු කරගත්තු රූප වලින් ඔබ ඡායාරූප ගත්තු ඒවායින් ඒ වගේම ඔබේ මිතුරන්ගේ නිවසෙන් ගත්තු මොන හරි ෆ්ලෑන් එකක් තියෙනවනේ ඒ ගැනින් ඔබට පුළුවන් ආදර්ශයක් ලබා ගන්න මෙන්න මේ වගේ දෙයක් තමයි. හැබැයි මතක තියාගන්න ඒ නිවස ඔබේ ඉඩමට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන සම්පූර්ණයෙන්ම ඔබේ නිර්මාණ ශිල්පියා ලස්සනට ගලපලා ඒ කරන්න ඕන දේවල් ටික කරලා දෙයි. ඔබ ප්ලෑන් එක අඳින්න යන්න එපා. ප්‍රථමයෙන් කළ යුත්තේ ඔබේ කැමති දේවල් ටික එකතු කර ගැනීම පමණයි. ඒ එකතු කරගෙන ඔබ ලස්සනට ප්‍රොජෙක්ට් එකක් වගේ හදාගෙන ගියාම ඔබේ නිර්මාණ ශිල්පියාව ඔබව ඉක්මනින් අඳුනගන්න පුළුවන් කවුද ඔබට මොනවද ඕන කියන දේ. ඉතින් බොහෝ විට අර වෙනස්කම් කියන දේවල් 90%ක්ම අඩු වෙනවා මෙන්න මේ දේවල් ටික එකතු කරගෙන ගියොත්.
ඔබට අවශ්‍ය කාමර ප්‍රමාණය පවුලේ කී දෙනෙක් ඉන්නවද? ඔබේ අම්මා තාත්තා ඉන්නවද? ඔබේ වයස්ක අම්මයි තාත්තා ඉන්නවද? මෙන්න මේ වගේ යාළට කාමරයක් ඕන වෙනවා. ඉතින් ඒ කාමරේට ඇටච් බාත්රූම් එකක් ඕන වෙනවා. නැත්නම් කොමන් බාත්රූම් එකක් යාට ඉක්මනින් යන්න පුළුවන් විදිහට තැනක් තියෙන්න ඕනේ. ඉතින් එන්නේ මේ වගේ සමහර අය කැමති පුස්තකාලයක් ගෙදර තියාගන්න. ඉතින් එතෙන්ට කොහොමද තැනක් වෙන් කරගන්නේ? ඒ වගේම තමයි ස්ක්‍රයිනින් ඒරියා එක. ඒ කියන්නේ බුදු කුටියක්. එහෙම නැත්නම් ඔබ ප්‍රේයර්ස් කරන තැන වෙනම වොෂින් ඒරියා එකක් එකතු කරගන්නවා. ඉතින් ඒ වගේ හැම දෙයක්ම ඔබ ඉස්සෙල්ලා සටහන් කරගන්න ඔබට අවශ්‍ය කාමර ගාන සහ විශේෂ අවශ්‍යතාවලට අවශ්‍ය දේවල් ගැන ඔබ සැලකිලිමත් වෙලා මෙන්න මේ දේ සටහන් කරගන්න මතක ඇතුව. අනාගත සැලසුම් ඔබට තියෙන්න පුළුවන් ව්‍යාපාරයක් ඉදිරියට කරන්න හිතන් ඉන්නවා. ඉතින් ඒ වගේ ඔබට ඉතින් පුළුවන් නෑ අපි කඩකාවරන් දාන්නේ හැබැයි අපි වගා කරනවා. එහෙම නම් ඒ වගා කරනවා නම් ඒ වගා කරන ඉඩ අපිට වෙන් කරගන්න ඕන. ඒ වගේ අනාගත සැල දැන්ට තට්ටු තනි තට්ටුවක් හදනවා. පස්සේ අපි තට්ටු දෙකක් හදනවා. වහලේ ගහනවා නම් අපි ඉස්සෙල්ලා කොලම්ස් ටික එකතු කරලා තියාගත්තා නම් අපිට පස්සේ වහලේ ගැලෙවුවා කොලම්ස් ටික හදලා දෙන්නේ. එතනින් අර සබ්දයක් දාගෙන යන්න පුළුවන්. අන්න ඒ වගේ මේ අනාගත සැලසුම් මෙන්න මේ ඉල්ල මෙන්න මෙතනින් බෙදලා මේ අපි පොඩි එක්කෙනාට මෙන්න මේ ඉස්සරහ කෑල්ල දෙනවා. මේ පිටිපස්සේ කෑල්ල අපි ඉන්නවා. එතකොට මෙතනින් පාරක් ඕන වෙනවා. මෙන්න මේ වගේ ශීතලා සටහනක් තියාගන්න. මෙන්න මේ වගේ දේවල් ටිකට ඕන කියලා. ඉතින් මේ වගේ දේවල් ඔබට අමතක වෙන දේවල්. තවත් බලයුතු කාරණයක් තමයි කියන්නේ විනෝදාංශ තියෙන්න පුළුවන්. ඔබ සුළුපත් සතුන්ට ආදරය කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේ තැන්වලටත් ඔබ ඉඩ පහසුකම් වෙන් කරගත යුතුයි. ඔබට ආසයි දෙන්න පුළුවන් ස්විමින් පූල් එකක් මට මෙතන හදාගන්න. මොන හරි දියැලක් ලෑන්ඩ්ස්කේපින් එක මට මෙහෙම ඔබට ලොකු දේවල් ටිකක් හිතේ නැවිලා ඇති. ඉතින් අන්නේ මේ දේවල් ඔක්කොම ඔන්න ඔය සතහනේ පොඩ්ඩක් ලියාගන්න. එතකොට ඔයාට හැමදේම අමතක වෙන්නේ අපේ නිර්මාණ ශිල්පය අවසන්න. සැලසුම් ශිල්පියා හෝ ගෘහ නිර්මාණ ශිල්පියා ඔබේ පවුලේ කෙනෙක් විදියට සලකන්න. එවිට ඔබේ සියලුම දේවල් ඔහුත් එක්ක කතා කරන්න පුළුවන්. සමහර අය ඉන්නවා කතා කරන්නේ නැහැ. ඉතින් එහෙම කරන්න එපා. ඔබේ තියෙන අදහස් හොඳට විවෘතව ඔහුත් එක්ක කතා කරන්න. බොහෝ විට පස්සේ එන වෙනස්කම් දේවල් ටික කරන්න ඕනේ නැහැ. ඉතින් මෙතෙන්දි තව එකතු වෙනවා අපි එක එක විශ්වාස තියෙනවා. ඉතින් ජ්‍යොතිෂ වේදියෙක් ඔබට එකතු කරගන්න ඕන නම් ඔබ ඒ ගැන සැලකිලිමත් වෙලා ඒක නිර්මාණ ශිල්පියට පවසන්න. ඔහු ලස්සන නිර්මාණය හදලා දෙයි. කටු සටහනක් අන්නේ කටු සටහන අරගෙන ගිහිල්ලා අපි ජ්‍යොතිර්වේදියා හම් වෙලා පම් වෙලාවන් ඔබ වෙලාවල් හදා ගන්නවා නම් ඒ දේවල් ටික කරන්න අන්නේ කටු සටහන ඔබ හරියට අරගෙන යන්න. ඊට පසු එතනින් පොඩි වෙනස්කමක් තිබ්බොත් ඒ ගැන අපි ගෘහ නිර්මාණ ශිල්පියත් එක්ක නැවත සාකච්ඡා කරලා අපි අවශ්‍යතාවයල් එකතු කරගන්න අපි වග බලාගත යුතුයි. මොකද ඔබේ නිර්මාණ ශිල්පියා තමයි ඔබේ සිහිනය සැබෑ කර දෙන කෙනා. එතනින් එහාට ඔහුගෙන් තොරව කිසි දෙයක් වෙන කෙනෙක්ගෙන් අහන්න යන්න එපා. නිර්මාණ ශිල්පියා ප්‍රදාන කරගන්න හැම වෙලාවෙම ඔබ මඟ බලාගන්න. මොකද මෙතනින් පස්සේ එන හැමෝම නිර්මාණ ශිල්පීන් නෙමෙයි. ගොඩනගාගෙන යද්දී ඔබට ලොකු අදහස් ටිකක් දෙයි. හැබැයි දැන් ඔබේ සිහිනය නෙමෙයි එතකොට එකතු වෙන්නේ ඒ ඔවුන්ගේ සිහිනය බව මතක තබා ගන්න. හොඳයි ඉතින් එහෙමනම් ඔන්න නිර්මාණය කරන්න යන්න ඉස්සෙල්ලා ලොකු දේවල් ටිකක් ඔබට ලැබෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ඔබට තවත් දේවල් මම නොකියපු දේවල් ටිකක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ ඔබ සඳහන් කරන්න. ඉතින් අපේ channel එකේ ඊවිෂන් හෝම්ස් subscribe කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ හැම සතියෙම මම අරගෙන එනවා. එහෙමනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. අපි නිර්මාණ ශිල්පියාට බාර දුන්නට පසු ඊළඟට කින් එක අපි සාකච්ඡා කරමු. ඒ වගේම යාළුවෙක්ට බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. එහෙමනම් මම දීප්තාර් ගුණතිලක අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙනකන් ජය වේවා.